සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රිෂාන් කයින් YouTube channel එකට. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එක තමයි මෙන්න මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ විදිහට අදාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි යම් වීඩියෝ එකට වැඩි කතාවක් නැතුව ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. හරි අපිට මුලින්ම මේකට ඕන කරනවා ChatGPT කියලා වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ Google එකට ගිහිල්ලා ChatGPT කියලා සර්ච් කරලා මේ වෙබ්සයිට් එක ඕපන් කරගන්න. හරි මම මේ විදිහට මෙන්න මේ ChatGPT කියලා වෙබ්සයිට් එක මේ විදිහට ඕපන් කරගන්නවා. මේ හරි ඊට පස්සේ මම මේ විදිහට මේ වෙබ්සයිට් එක මේ විදිහට ඕපන් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ChatGPT එකට රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ඊමේල් එකක් දීලා රෙජිස්ටර් වෙන්න. හරි එහෙනම් මම මේ විදිහට රෙජිස්ටර් වෙලා ඉන්න නිසා මේ login කියන එකට ගිහිල්ලා මෙන්න මේක රෙජිස්ටර් වෙනවා. හරි ChatGPT එකට මේ විදිහට රෙජිස්ටර් වුණාන් පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්ලස් ලකුණක්. අන්නේ ප්ලස් ලකුණ මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ ඔප්ෂන් ටිකක්. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් add photo කියන එකක්. අන්නේ add photo කියන එක මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ gallery එක මේ විදිහට open වෙයි. ඊට පස්සේ ඔයාට අදා ගන්න ඕනේ photo එක මෙතනට select කරගන්න. හරි එහෙනම් මම මෙතනට photo එකක් මේ විදිහට select කරගන්නවා. හරි මම මෙතනට මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනට ටයිටල් එකක් ටයිප් කරගන්න ඕනේ. හරි මම මේ ටයිප් කරන ටයිටල් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි පළවෙනි කමෙන්ට් එකේ හරි මම දාලා තියන්නම්. ඔයාට පුළුවන් යන්න ඒක බලාගෙන මෙතනට ටයිප් කරගන්න. හරි මම මේ විදිහට මගේ ටයිටල් එක මේ විදිහට ටයිප් කරගන්නවා. හරි මම මේ විදිහට මේ ටයිටල් එක මේ විදිහට ටයිප් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කළු පාට ඊතලයක් වගේ එකක්. අන්න ඒ ඊතලයක් වගේ එකක් මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙනවා. ඉතින් මේකට පොඩි වෙලාවක් යනවා. ඉතින් අපි ඒකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. මේක ජෙනරේට් වෙලා ඉවරනකම්. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා අවසන් වෙලා අපේ ෆයිනල් අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වුනේ. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වගේ ගැලරි එකට මේක ඩවුන්ලෝඩ් කරගන්නේ. හරි ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක උඩ මෙන්න මේ විදිහට ලෝන් ටච් කරගෙන ඉන්න මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් download image කියලා. අන්න ඒ download image කියන එක මෙන්න විදිහට touch කරලා මේක ඔයාගේ phone එකට download කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අදන විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න, ඉතින් like කරන්න, comment කරන්න. ඔයාම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.